සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැම දිනාටම 2026 වර්ෂයේදී මාර්තු අප්‍රේල් මැයි මෙන්න මේ මාසවලදී තුලා ලග්න හිමි ඔබට ලැබෙන දායාද මොනවද? ඔබේ ජීවිතේ කොහොමද වෙනස් වෙන්නේ? මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව තමයි මේ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා විශාරද YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතිනවා. හරි, අපි වැඩි කතා නැතුව බලමු තුලා ලග්න හිමි ඔබට මේ මාස කිහිපයේ මේ අවුරුද්දේ මොනවද වෙන්නේ? ඔබේ ජීවිතේ කන පිට හැරෙන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ කාරණාව පිළිබඳව කතා කරමු. විශේෂයෙන්ම ඔබගේ ගෘහ ජීවිතයේ සම්බන්ධව කතා කරනකොට ලග්නාධිපති සික්‍රු යෝගකාරක සෙනසුරු සමග පහවැන්නේ ගෝචර වීම නිසා ඔබට ගෘහ ජීවිතයේ වෙන කාලවලට වැඩිය සෞභාග්‍ය උදා කර දෙන, ඒ වගේම gedara dore සතුට උදා කරලා දෙන, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල වැඩියක් දියුණුව පෙන්වන, ඒ වගේම ඔබට දෙමාපියන්ගේ පවුලෙන් ලැබෙන්නට තිබෙන දායාද තිබෙනවා නම් අන්න ඒ දේවල් ඔබ කෙසේ හෝ කොහොම හරි අරගන්නට, එහෙම නැත්නම් ඒවා ජයග්‍රහණය කරන්නට හැකියාව පවතින කාලයක් තමයි මේ එළඹලා තිබෙන්නේ. යම් කිසි කෙනෙක් විවාහ වෙන්නට ඉන්නවා නම්, ඒ වගේම දරුඵල අපේක්ෂාවෙන් ඉන්නවා නම්, විදේශගත වෙන්නට සිටිනවා නම් මේ කියන මේ කාරණා ඔබගේ හිතේ හැටියට ඉටු වෙන කාලයකට තමයි ඔබ මේ ප්‍රවිෂ්ඨ වෙලා ඇවිදිලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඔබ සිද්ධ කරන දේවල් කිසියෙකුටවත් කීයේ සිදු කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඔබ යම් කිසි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ කරන්න. මොකද ඔබ යම් කිසි දෙයක් සිද්ධ කරනවා කියලා කීයේ කරනවා කියලා කියන්නේ ඔබේ ජීවිතේ ගොඩක් දේවල් අතපසු වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම සතුරු නිර්මාණය වෙන්නට ඉඩ තිබෙනවා ඔබ කරන දේවල් අනෙක් අයට කියන්නට ගියොත්. මම මේ කියන්නේ ඔබගේ නිවසේ ඉන්න ඔබගේ සමීපතමයන් ගැන නෙවෙයි. ඔබගේ දරුවෝ, ඔබගේ බිරිඳ, ඔබගේ ස්වාමියා, මේ අය නෙවෙයි. මීට පිටස්තර අය ඉන්නවා. ඉතින් ඒ අයට ඔබ කියන දේවල්, කරන දේවල් කියන්න යන්න එපා. මොකද ගොඩක් වෙලාවට එතකොට ඔබගේ ඒ ක්‍රියාවන් අඩාල වෙන්නට පුළුවන්කම පවතිනවා. රැකියා ස්ථානවල උසස් භාවයක් පෙන්වුම් කරනවා. 10 වෙනි කුජග්‍රහයයි ගෝචරයේ ඊ타ත්ම ඔබට අයහපත ගෙන දුන්නත් ඔබට රැකිරක්ෂා කටයුතු වල මුදල් උපයා ගැනීම කටයුතු වලදී මේක ඊ타ත්ම ඉහළින් පවතින ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. ඔබ නිලැඳුමක් අඳගෙන කරන කියන්නේ පොලිසිය වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙනත් නිලැඳුමක් අඳගෙන කරන රැකියාවල ඔබට වාසනාව පවතිනවා. ඉතින් රැකියාව සම්බන්ධයෙන් කතා කරනකොට එඩිටර ඒ වගේම බියගුළු ස්වභාවයකින් තොරව කටයුතු කරන, ඊ타ත්ම පෞරුෂයකින් කටයුතු කරන ස්වභාවයක් තමයි ඔබ පෙන්වුම් කරන්නේ මේ කාල සීමාව තුළ. මුල් කාල සීමාවේ අධ්‍යාපන කටයුතු යම්කිසි අඩාලත්වයක් තිබුණත් ඔබ මාර්තු මාසයෙන් පස්සේ, කියන්නේ පෙබරවාරි මාසයේ අවසානයත් එක්කලා මාර්තු අප්‍රේල් මැයි කියන මෙන්න මේ මාසවල ඔබට ඉගෙනීම සම්බන්ධව කතා කරන, ඔබේ අධ්‍යාපනය සම්බන්ධව කතා කරනකොට ඉතාමත්ම විශිෂ්ටයි කියන එක තමයි මට කියන්නට තිබෙන්නේ. මුලින් සඳහන් කළා වගේ ඔබ විදේශගත වෙන්න හිටියා නම්, ඔබ වෙනත් විභාගවලට මුහුණ දෙන්න ඉන්නවා නම් මේ සියලුම දේවල් ඔබට සිතැඟි පරිදි සාර්ථක කරගන්නට පුළුවන් වෙන වර්ෂයකට තමයි ඔබ මේ එළවෙලා සිටින්නේ. ඉතින් මේ දේවල් ඔබ කරගෙන යනකොට ඔබට ජීවිතේ සෞඛ්‍ය සම්පන්නව කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද සෞඛ්‍ය කියන එක අපිට පිරෙහුනොත් එහෙම අනිත් හැම දෙයක්ම අඩාල වෙන්නට පුළුවන්කම පවතිනවා. ඉතින් ඒ නිසා ඔබේ සෞඛ්‍ය පිළිබඳව මුලින් සැලකිලිමත් වෙලා ඔබට වැළඳෙන්නට තිබෙන, ඒ වගේම යම් තාක් දුරට වැළඳලා තිබෙන රෝගයන්ට කොහොමද ප්‍රතිකාර කරගන්නේ? ඒ දේවල් සාර්ථක කරගන්නේ කොහොමද? එතකොට ඒ ටික ඔබ දැනගෙන කටයුතු කළොත් එහෙම ඔබට පුළුවන් අර මම මුලින් සඳහන් කළා වගේ ජීවිතේ ඉහළටම යන්නට.
අජීර්ණ ස්වභාවයක් ඇති වෙන ස්වභාවයක් පෙන්වුම් කරනවා. හිරිවාත, තුනටිය ආශ්‍රිත රෝග, මූත්‍ර දෝෂ ආදී හට ගන්නට ඉඩ තිබෙනවා. ඉතින් මේ දේවල් කිව්වා කියලා ඔබ කලබල විය යුතු නැහැ. ඔබට කරන්නට තිබෙන්නේ මේ වගේ වැලකිලා සිටින්නට කටයුතු කරන එක, නිතර ජලය පානය කරන්න, ඒ වගේම දිරවන්නට බැරි ආහාර විශේෂයෙන් ශරීරයට ඇතුළත් කර ගන්නට එපා. වෛද්‍යවරයෙක්ගෙන් අහලා ඔබ ඒවා පිළිබඳව කටයුතු කරන්න. ඒ වගේම තුනටිය ආශ්‍රිත රෝග ඔබට හට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ අන්න ඒ දේවල් වලින් ප්‍රවේශම් වුණොත් එහෙම ඔබට ඔබේ ජීවිතේ ඉතාමත්ම සාර්ථකමත් වර්ෂයක් බවට 2026 වර්ෂය පත් කර ගන්නට පුළුවන්කම පවතිනවා. ඉතින් ඒ වගේම තමයි භූමි ලාභ පෙන්වුම් කරනවා. ඒ වගේම පවුලෙන් ආව ධන ලාභ ඔබට පෙන්වුම් කරනවා. යම්කිසි පරම්පරාවෙන් ආපු දේපලක් නඩුහබ වලට ගිහිල්ලා යම්කිසි වෙලාවක ඔබෙන් ගිලිහෙන්න වගේ ස්වභාවයකට පහුගිය අවුරුදු වල පත් වුණා නම්, පහුගිය මාසවල පත් වුණා නම්, අන්න ඒ දේවල් निराකරණය වෙලා ඔබට අයිති දේවල් ඔබට ලැබෙනවා. ඇත්තම කිව්වොත් පෙර පින් මතුවන කාලයක්. පෙර පින්වල බලය පෙන්눔 කරන කාලයකට තමයි මේ එළඹලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා බිය විය යුතු නැහැ. ඔබ අර මුලින් සඳහන් කළා වගේ කට පරිස්සම් කරගෙන වැඩ කළොත් ඔබට ඔබේ ගමන කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඔබට ඔබේ ගමන බොහොම සාර්ථකමත්ව ගමන් කිරීමේ හැකියාව පවතිනවා. හැබැයි ඔබගේ උපතේදී ඔබගේ හඳහනේ සඳු ග්‍රහය 6-7 යන භාවයක සිටියා නම් ඔබට ඒ රාෂ්ට්‍ර කපල බලපවත්වනවා. ඉතින් ඒ රාෂ්ට්‍ර කපල කිව්වහම බය වෙන්න එපා. මොකද ඒවට අවශ්‍ය කරන ශාන්ති කර්ම තිබෙනවා. ඉතින් මේ ශාන්ති කර්ම සිද්ධ කළාට පස්සේ ඔබලාට පුළුවන්කම පවතිනවා ඔබලාගේ ජීවිතේ සුවපත් කරගන්න, සාර්ථක කරගන්න. ඒ වගේම ජීවිතේ හැම පැතිකඩක්ම ආවරණය වෙන විදිහට ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන්කම පවතිනවා. ගොඩක් අය අහන දෙයක් තමයි මම රට ඉන්නේ, එනිසා මට බෝධි පූජා තියෙන කටයුතු, මට දානමාන ආදී දීමේ කටයුතු මට සිද්ධ කරගන්න බැහැනේ. ඉතින් මම මොකද්ද කරන්නේ? ඉතින් ගොඩක් අය WhatsApp message දාලා කමෙන්ට් දාලා අහනවා මම මෙහෙමයි විදේශගත වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලොන්ට කරන්න තියෙන්නේ හොඳම දේ තමයි අපි මේ දේවල් කරන්න ඕනේ සිතින්නේ. සිත තමයි ප්‍රධාන වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සිත තමයි මූලික වෙන්නේ. එතකොට ඔබ සිතින් සිතලා යම්කිසි ආකාරයක රට ඉන්න කෙනෙක් නම් ඔබ කියනවා නම් ගෙදර ඉන්න කෙනෙකුට මං වෙනුවෙන් මෙන්න මේ කුසලය කරන්න. ඔබ ඒකට යම්කිසි බරපැනක් දරනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම දරලා ඔබගේ නිවසේ ඉන්න කෙනෙක් හරහා මේක කරවනවා. ඕනනම් අද කාලේ දිනුවක් එක්කලා ඔබට පුළුවන් ඡායාරූප කීපයක් ගෙන්න ගන්නට, පහන් පත්තු කරන ඒවා, මල් පූජා කරන ඒවා, යම්කිසි කෙනෙකුට ආහාර ටිකක් දෙන, මෙන්න මේ වගේ ටිකක් කරලා ඔබට පුළුවන් ෆොටෝස් ටිකක් ගෙන්න ගන්න. ඉතින් ඒ ගෙන්නගෙන ඔබට පුළුවන් ඒක බලලා සැනසෙන්නට. ඔබ මේ කුසලයට, ඔබේ දාණයට, ඒ ශාන්ති කර්මයට සම්බන්ධ වුණා කියලා ඔබට සැනසෙන්නට පුළුවන්කම පවතුන. ඉතින් යන්නේ මේ විදිහට ඔබට ඔබේ මෙන්න මේ ශාන්ති කර්ම ටික කරගන්න පුළුවන්. කිරියාහාර පූජාවක් තියන්න ඕන නම් ඉතින් ඔයාට පුළුවන්. ඔයා රට ඉන්න කෙනෙක් නම් ලංකාවේ ඉන්න ඔයාගේ ඥාතියෙකුට, දරුවට, බිරිඳට, ස්වාමියාට කතා කරලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කරන්න, මං මුදල් යොමු කරන්නම්, මෙන්න මේ කටයුත්ත සිද්ධ කරලා දෙන්න. අන්න ඒ විදිහට කියන්නට පුළුවන්කම පවතිනවා. ඉතින් ඒ නිසා මේ ශාන්ති කර්ම පිළිබඳව ඉන්න තැන අදාළ වෙන්නේ නැහැ. ඔබට ඕනම තැනක ඉඳලා ලෝකේ මේ දේවල් කරන්නට පුළුවන්කම පවතිනවා. ඉතින් ඔබට ඒ රාෂ්ට්‍ර කපල බල පැවැත්වුවත් නැතත් මෙන්න මේ කුසල්, මෙන්න මේ ශාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම කරන්න. ප්‍රධාන වශයෙන් විෂ්ණු දෙවියන්ට පින් දීලා රාහු අපල දුරු කරලමින් විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලන්න. ඒ වගේම වැටකෙයියම් පඳුරක් එහෙම නැත්නම් ගහක් නිවසේ ඉස්සරහා හිටවලා ඔබට පුළුවන් සත්කාර කරන්න. ඉතින් එතකොටත් ඔබේ ඒ අවශ්‍ය කරන මාර්ගයේ පෑදෙන ඔබේ ගමන යන්නට ඒ වගේ වැටකිය මල් පූජා කරන්න. ඉගෙන ගන්නා දරුවෝ ඉන්නවා නම් ඒ අයට පොත්, පෑන්, පැන්සල්, බෑග් ඔය ආදී වශයෙන් අවශ්‍ය කරන දේවල්
පූජා මේ ලබා දෙන්න. එතකොට ඔබට මේ අපල දුරු කරගන්නට පුළුවන්කම පවතිනවා. ඔබේ ජීවිතේ සුවපත් කරගන්නට හැකියාව ලැබෙනවා. සුබ අංක හැටියට සඳහන් කරන්නට පුළුවන් 6-9. සුබ වර්ණ හැටියට සුදු ලානිල් සඳහන් කරන්නට පුළුවන්. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් වගේම රැකියාවක් සඳහා පිටත්වල යනවා නම් බදාදා සිකුරාදා සෙනසුරාදා දවස් තමයි ඔබට සුබ දවස් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම පවතින්නේ. ඉතින් මේ ටික තමයි ඔබේ ජීවිතයේ ඉස්සරහ කටයුතු පිළිබඳව සඳහන් කරන්න පුළුවන්කම පවතින්නේ වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව. ඔයාලට පුළුවන් විශාරද YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔයාලා හැම දිනාගෙම ජීවිත සුවපත් වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසාන වශයෙන්.